අද හරිම ලස්සන දවසක්. ඔන්න අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට රස බත් එකක් හදන හැටි තමයි කියලා දෙන්නේ. උදේ පාන්දරම වත්තට ගිහිල්ලා කෑම මේසේ ලස්සනට තියන්න මම මේ මල් ටිකක් කඩාගෙන ආවා. මල් කඩලා ඊට පස්සේ වාස් එකට ලස්සනට දාගත්තා. මේ මල් වලට මං හරිම ආසයි. හරිම ලස්සන මල්. ඔන්න ඊට පස්සේ මේ විදිහට කැම මේසෙත් ලස්සන කරගෙන කුස්සියට ගිහිල්ලා අන්නාස් ගෙඩියක් පොඩියට කපා ගත්තා. අන්නාස් ගෙඩිය පොඩියට කුටුවට කපාගෙන මම මේ හදන්නේ රසම රස අන්නාසි ව්‍යංජනයක් හදන්න. අන්නාස් ටික මේ විදිහට පොඩියට කපාගෙන ඊට පස්සේ මැටි හට්ටියකට තෙල් ටිකක් දාලා රම්පිකොළ කරපිංචා මේ විදිහට දාලා තෙලේ බැද ගන්නවා. අන්නාසි වගේ දේවල් හදනකොට අපි මැටි හට්ටි වල තමයි හදාගන්න ඕනේ. ඊට පස්සේ සුදු ලුණු ටිකක් මේ විදිහට ටෙම්පරාදු කර ගන්නවා. මම ඊට පස්සේ පොඩියට ලියාගත්ත රට ලුණු ගෙඩියත් එකතු කරගෙන මේ ඔක්කොම මේ විදිහට හොඳට ටෙම්පරාදු කර ගන්නවා. මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කර ගන්නවා. ඊට පස්සේ මම අන්නාසි කැල් ටික මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කර ගන්නවා. දැන් මම රස අනුව මේසලුණු මෙතනදී එකතු කර ගන්නවා. මේසලුණුත් එකතු කරගෙන හොඳට මම ආයෙමත් කලවම් කර ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා වහලා තියලා අන්තිමට සීනි එකතු කර ගන්නවා. මෙන්න මේ විදිහට තමයි රසම රස අන්නාසි ව්‍යංජනය මම හදාගත්තේ. ඔන්න දැන් ඒක හදලා ඉවරයි. ඒ හට්ටිය පැත්තකින් තියාගමුකෝ. දැන් මම කීරිසම්බා කිලෝ එකක් අරගෙන හොඳට සෝද ගන්නවා. අපි හාල් හොඳට හොදගෙන ඕන උයන්න ගන්න. මොකද රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන්. ඒකින්ද හොඳට සෝදගෙන මම බත් එකත් රයිස් කුකර් එකේ තියාගත්තා. ඒක මම ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ මැරිනේට් වෙන්න තියපු චිකන් ටිකත් මම කුස්සියට අරගෙන ආවා. හොඳට මැරිනේට් වෙලා. ඊට පස්සේ පෑන් එක ලිපේ තියලා මම පොඩ්ඩක් මේ ටික ෆ්‍රයි කර ගන්නවා. අපේ බත් එකට දාන්න. මම කලින් වීඩියෝ එකට දාලා තේ චිකන් මැරිනේට් කරගන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පහලින් දාන්නම්. චිකන් ටික ෆ්‍රයි වෙනකම් මම බත් එක ගාවට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා බත් එකක් දැන් ඉදීගෙන එන්නේ. අපේ චිකන් ටිකත් පැත්තකින් හොඳට ඉවිගෙන එන්නේ. ඔන්න දැන් අපේ බත් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම චිකන් ටික හොඳට ඉවෙනකන් ලුණු ටිකක් කපා ගන්නවා. ලොකු ලුණු ගෙඩි දෙකක් මම මේ විදිහට හීනියට කපා ගත්තා. මම මේ හදන්නේ ලුණු ටික තෙලේ බැද ගන්න. ඊට පස්සේ බත් එකට උඩින් දැම්මට පස්සේ රස වගේම හරිම ලස්සනයි. 3 පාරකට මම මේ ටික රන්වන් පාට වෙනකම් බැදගත්තා. දැන් ඔන්න
තැම්පිච්ච බත් එකට මම බටර් ටිකක් එකතු කරගෙන උයාගත්ත චිකන් ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට බත් එකත් එක්ක කලවම් කර ගන්නවා. බත් එක නම් හොඳ සුවඳට තියෙනවා, හොඳ ගානට තැම්බිලා තියෙනවා. ලුණු ටික පැත්තක පාඩුවේ බෙදනවා. ඔන්න දැන් නම් බැදීගෙන එන්නේ. ඊට පස්සේ මම ඒ ටික වෙනම වාචනයකට දාගන්නවා. 3 පාරකට මම ලුණු ටික බෙදගත්තා. කර වෙන්නම බෙදගන්න එපා. එතකොට තිතරහක් එනවනේ. යන්තම් රන්වන් පාට වෙනකන් ඕකොල්ලොත් බෙදගන්න. ඊට පස්සේ මම යන්නේ අපේ බත් එකට ඕන කරි එක හදාගන්න. තක්කාලි, අමු මිරිස්, රම්පේ, කරපිංචා, ලොකු ලුණු ගෙඩියක්, ඉඟුරු, සුදු ලුණු, කුරුඳු පොතු, මේ ඔක්කොම ටික එනසාල්, ඒ ඔක්කොම ටික දාලා මම හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ රස අනුව මේස ලුණු ටිකක් මම එකතු කරගත්තා. ඊට පස්සේ මිරිස් කුඩු මෙතෙන්දි මම එකතු කරගන්නවා. දැන් මම 3-5 කුඩු එකතු කරගන්නවා. මේ හොද්දත් එක්ක බත් එක කනකොට පුදුම රසක් තියෙන්නේ. ඔන්න දැන් නම් ගානට බෙදලා තියෙන්නේ. ගොඩක් බෙද ගන්න එපා. ඊට පස්සේ මම ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගෙන පොල් කිරිත් එක්ක මේ විදිහට හොඳට නටව ගන්නවා. මතකද හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. මෙන්න මේ විදිහට තමයි ඒ රසම රස හොද්ද හැදෙන්නේ. ඔන්න දැන් හොද්ද උතුරගෙන එනවා. දැන් එහෙනම් අන්නාසි ව්‍යංජනෙත් හරි, බත් එකත් දැන් හරි, අපේ රසම රස හොද්දත් හරි. ඊට පස්සේ මම චීස් කෑලි දෙකක් එක්ක ටොමැටෝ සෝස් එකතු කරලා රසම රස පේස්ට් එකක් හදාගත්තා. ඒකත් එක්ක බත් කනකොට තවත් රසයිනේ. ඔන්න දැන් අපේ රසම රස බත් එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. මේ තමයි මගේ ආදරණීය බත් මුල. ඔයාලත් මගේ වීඩියෝ එකකින් යම් අදහසක් ගත්තනම් මේ විදිහට රසම රස බත් එකක් හදලා පවුල හැමෝටම රස විඳින්න හදලා දෙන්නකෝ. එහෙනම් මගේ මෙන්න මතක ඇතුව ඉෂිනි හෙට්ටිආරච්චි ප්‍රභූවින්ස් YouTube channel එක subscribe කරන්න. bye. මේ තියෙන මගේ ආදරණීය බත් මුල.